ආයිබෝවන් අද මං ඔයාලට අරන් ආවේ රුලන් අලුව රෙසිපි එකක්. මේකට අපිට ඕනි වෙනවා රුලන් ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 250යි, ඒ වගේම වැනිලා. අපි ඉස්සල්ලාම රුලන් ටික සාමාන්‍ය අමු ගතිය යනකම් බැද ගන්න ඕනි. ගොඩාක් පාට වෙනස් වෙනකම් ඔයාලා බැද ගන්න එපා. අමු ගතිය යනකම් සාමාන්‍යයෙන් බැද ගන්න. දැන් මම මගේ රුලන් ටික බැදගෙන ඉවරයි. අපි ඊළඟට බලමු සීනි කැරමල් එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම මේ විදිහට ආච්චියක් ලිපේ තියලා මේකට සීනි මේස හැඳි 4ක් 5ක් එකතු කරලා හැඳි ගන්න නැතුව සීනි එක දිය වෙනකන් ඔහොම තියන්න. දැන් මෙන්න මේ වගේ සීනි ටික හොඳට දිය වුණාට පස්සේ ගොඩාක් කළු කරගන්න එපා ඔයාලා. මේ විදිහට සීනි එක කැරමල් වුණාට පස්සේ අපි මේකට උණුවතර කෝප්ප කාලක් එකතු කරගන්න ඕනේ. දැන් මම සීනි කැරමල් එක හදාගෙන ඉවරයි. මේකට මම සීනි ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ අපි මේකට ලුණු තේ හැඳි කාලයි වැනිලා පොඩ්ඩකුයි එකතු කරගන්නවා. අපේ සීනි පැණි එක නූල් ඇදෙන පදමට ආවට පස්සේ අපි මේකට රුලන් ටික එකතු කරගන්නවා. අපි රුලන් ටික එකතු කරලා ගොඩක් වෙලා ලිපේ තියාගන්නේ. අඩු ගින්දරේ තමයි අපි මේක කවලම් කරගන්න ඕනි. මේ වගේ හොඳට කවලම් කරගන්න රුලන් ටික. මේ ගානට විතර ආවට පස්සේ අපි ට්‍රේ එකක් අරගෙන ඒකට බටර් හරි පොල් තෙල් හරි ගාලා අපේ රුලන් මිශ්‍රණය දාගන්නවා. ඔයාලා උණුවෙන්ම මේක මේ තැටියකට දාගන්න, නැත්නම් හයි වුණොත් අපිට කපා ගන්න අමාරුයි. මේ තියෙන්නේ මං හදාගත්ත රුලන් එක. ඔයාලා try කරලා බලන්න. ගොඩක් රසයි. ඕපෙනවා 100.